මෑණියනි කේන්දරේ පොඩ්ඩක් බලා ගන්න පුළුවන්ද? බුද පහේ නේද? ගුද මාර්ගය අමාරුවද මෑණියනි? ගුද නෙමේ දරුවෝ බුද. බුද. ඔයලා මේ භාෂා විෂයක් මොනවා හරි ඉගෙන ගන්නවද? ආව් මෑණියනි මම මේ ෆ්‍රෙන්ච් ඉගෙන ගන්නවා. ප්‍රංශ භාෂාව. ප්‍රංශ භාෂාව ලේසිද? පිස්සුද මෑණියනි? මම කිව්වේ මේ නෑ මෑණියනි මේ ෆ්‍රෙන්ච් ඉගෙන ගද්දි තමයි මට තේරුනේ මේ අපේ සිංහල කොච්චර ලේසිද කියලා. ඇයි එහෙම කිව්වේ? නෑ මං කියන්නේ දැන් සිංහල වල ගත්තොත් මෑණියනි අල මල ගල ඔය වගේ වචන සෙට් එකක් ගන්න මෑණියනි තියෙන්නේ. ඒ වුණාට ෆ්‍රෙන්ච් වල එහෙම නෙමෙයි. écureuil, infirmière, rez-de-chaussée. හක්ක පනිනවනේ මෑණියනි ඉතින්. එතකොට ධෛර්ය, අනභිභවනීය, මේඝ ගර්ජනාව, කෘතඥ පූර්වක, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒවා ඔයාට ලේසිද? අම්බෝ බයත් හිතුණා. ඒ වචන පැත්තක තියන්නකො මෑණියනි. දැන් ෆ්‍රෙන්ච් සින්දුවක් ගන්නකො. සිංහල සින්දුවගේ නෙමෙයි ලේසියෙන් කියන්න බෑනේ මෑණියනි. මම ඕන මෑණියන්ට එකක් කියලා වෙන්නනම්. No, rien de rien. No, rien ne regrette rien. Ni le bien qu'on m'a fait, ni le mal. Tout ça m'est bien égal. ඉතින් ඔයිට වැඩි අමාරු සිංහල සින්දු නැද්ද? ඔයලා මේ මහසෙන් තාණ්ඩවය අහලා තියෙනවද? නෑ. කොතායුදේ දරන් සවත් ප්‍රභව බාහු යුග්මයේ ගෙලේ ප්‍රලම්භ රත්න හා ස්වර්ණ කර්ණ පාලියන් වඩින් වඩින් වඩින්න දැන් වඩම්ම වන්න මල්යහන් කලෙන් මහෙන් පුදන් වදිම් කලේලි කලන කදිරයන්. දරුවෝ අමාරුයි කියලා දෙයක් නෑ. ප්‍රංශ සිංහල ඔය ඔක්කොම සංස්කෘත වගේ භාෂාවලින් එහෙම් මෙහෙන් කැඩිලා ආපු භාෂාවක්. විස්තර හරියට දැනගන්න ඕන නම් ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඇත්තද මෑණියනි? එහෙනම් දාන්නකෝ බලන්න වීඩියෝ එක. ගොඩක් දෙනෙක්ට හිතෙන්න පුළුවන් සිංහල භාෂාවයි ප්‍රංශ භාෂාවයි හරියට අහසයි පොළොවයි වගේ. මේ දෙක අතර කිසිම සමානකමක් නැහැ කියලා. මොකද ප්‍රංශ භාෂාව කියන්නේ යුරෝපීය භාෂාවක්. ඒ වගේම සිංහල භාෂාව කියන්නේ ආසියානු භාෂාවක්. ඒත් මේ භාෂාවන් දෙක අතර මෙන්න මේ කියන සමානකම් තියෙනවා කියලා ඔයාලා කලින් දැනගෙන හිටියද? ප්‍රංශ භාෂාවයි සිංහල භාෂාවයි දෙකම පැවතෙන්නේ ඉන්දු යුරෝපීය එහෙමත් නැත්නම් ඉන්ඩෝ යුරෝපියන් කියන ලැන්ග්වේජ් ෆැමිලි එකේ. ඉන්ඩෝ යුරෝපියන් කියලා කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් සංස්කෘත and ලැටින්. සංස්කෘත සහ ලතින් භාෂාවේ සම්භවයක් තියෙනවා කියන එක. ලෝකයේ තියෙන මුල්ම භාෂා විදියට පිළිගැනෙන්නේ සංස්කෘත සහ ලතින් භාෂාව. ඉතින් මේ භාෂා දෙකේ ආభాෂයෙන් පසු කාලිනව ගොඩනැගිච්ච භාෂා තමයි මේ කැටගරි එක. එහෙමත් නැත්නම් මේ භාෂා පවුල යටතට එන්නේ. ඉතින් අපි ගොඩාක් දෙනෙක් අහලා තියෙන්නේ ප්‍රංශ භාෂාව පැවතෙන්නේ ලැටින් භාෂාවෙන් කියලා, ලතින් භාෂාවෙන් කියලා. නමුත් ඒ තුලත් සංස්කෘත භාෂාවේ යම් යම් ව්‍යාකරණ කරුණු වචන වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඒක අයිති වෙන්නේ ඉන්ඩෝ යුරෝපියන් කියන ෆැමිලි එකට. ඉතින් සිංහල හින්දි වගේ සංස්කෘත භාෂාවෙන් පැවතෙනවා කියලා අපි අහලා තියෙන භාෂාවන් තුලත් අපිට ලැටින් භාෂාවෙන් එන යම් යම් කරුණු දකින්න ලැබෙනවා. ඉතින් ප්‍රංශ භාෂාව කෙලින්ම ඉන්ඩෝ යුරෝපියන් ලැන්ග්වේජ් එකක් වෙනවා. සිංහල භාෂාව ඉන්ඩෝ යුරෝපියන් ෆැමිලි එකේ
ඉන්ඩෝ-ආර්යන් කියන කැටගරි එකට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ සිංහල භාෂාවයි ප්‍රංශ භාෂාවයි දෙකම පැවතෙන්නේ එකම ලැන්ග්වේජ් ෆැමිලි ට්‍රී එකකින්. ඉතින් එහෙම ගත්තොත් මේ දෙන්න නෑදෑයෝ. හොඳයි අපි එහෙනම් බලමු මේ දෙක අතර තියෙන සමානකම් මොනවාද කියලා. පළවෙනි සමානකම තමයි formal and informal forms. ඒ කියන්නේ විධිමත් සහ අවිධිමත් භාෂාව කියන දෙකම මේ භාෂාවන් දෙකේ දකින්න ලැබෙනවා. අපි කෙනෙක්ව මිත්‍රශීලී විදියට ආමන්ත්‍රණය කරන්නේ ඔයා කියලා. ප්‍රංශ භාෂාවෙන් අපි ඔයා කියලා කියන්නේ tu. කෙනෙක්ට ගරු කරලා කතා කරනවා නම් අපි කියන්නේ ඔබ කියලා. ඉතින් ඒ විදියටම ප්‍රංශ භාෂාවෙත් ඔබ කියලා කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වූ. නමුත් ඉංග්‍රීසි භාෂාව තුළ formal සහ informal කියන ක්‍රම දෙකේදීම යාලා පාවිච්චි කරන්නේ you. ඊළඟට verb conjugation endings. ක්‍රියාපද වර නැගීමකදී අවසානයේදී එකතු කරන අකුරු. ඉතින් සිංහල භාෂාවේදී වගේම තමයි ප්‍රංශ භාෂාවේදීත් සබ්ජෙක්ට් එකට අදාළව ක්‍රියාපදයේ ending එක වෙනස් වෙනවා. ඉතින් මෙතෙන්දි විශේෂත්වය තමයි හැම සබ්ජෙක්ට් එකටම වගේ අදාළව ක්‍රියාපදයේ අවසානය වෙනස් වෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවේ verb conjugations ගත්තොත් මීට වඩා තරමක් ලේසි. මොකද සබ්ජෙක්ට්ස් කීපයකටම අදාළ වෙන්නේ එක සමාන endings. Rich sound systems. ඉතින් මේ භාෂා දෙකේම ඉංග්‍රීසි භාෂාවට වඩා එහා ගිය ටිකක් දියුණු ශබ්ද රටාවන් දකින්න ලැබෙනවා. උදාහරණ විදියට ඤ. ඉතින් මේ සිංහල හෝඩියේ ගොඩාක් ශබ්ද රටා තියෙන නිසා වෙනත් භාෂාවක් ඉගෙන ගනිද්දී ඒවැය තියෙන ශබ්ද රටාවලට හුරු වෙන්න සහ ඒ වචන උච්චාරණය කරන්න ඒක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද ලෝකයේ වෙනත් භාෂාවල් වල නැති සමහර ශබ්ද පවා සිංහල භාෂාව තුළ දකින්න ලැබෙනවා. ඊළඟ සමානකම තමයි accents. අපි සිංහල භාෂාවේ මේවා හඳුන්වනවා පිල්ලම් කියලා. ඉතින් සිංහල භාෂාවේ වගේම ප්‍රංශ භාෂාවෙදිත් accents එහෙම නැත්නම් මේ පිල්ලම් දකින්න ලැබෙනවා. ප්‍රංශ භාෂාවේ නම් accents තියෙන්නේ 5යි. හැබැයි සිංහල භාෂාවේ මට මතක විදියට පිල්ලම් 17ක් වගේ තියෙනවා. හොඳයි අපි මේ වෙනකොට සිංහල භාෂාවේ සහ ප්‍රංශ භාෂාවේ වෙනස්කම් 4ක් ගැන කතා කරලා තියෙනවා. අවසාන වශයෙන් බලමු සිංහල සහ ප්‍රංශ භාෂාවල එක සමානව ඇහෙන වචන. hier, ඊයේ, horloge, ඔරලෝසුව, pain, පාන්, තේ, තේ. ඉතින් තවත් ඒ වගේ ඔයාලා දන්න වචන හම්බුනොත් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙනුත් ඔයාලා අලුතෙන් කරුණු කීපයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඉදිරියේදී තවත් ප්‍රංශ පාඩම් කීපයක් එක්කම මේ වගේ දැනුමට කරුණුත් අරගෙන මම එන්න. එහෙනම් ගිහින් එන්න. අපි යන්තු.